අයිබෝන් සුරතුළුන්ගේ ලෝකේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 50 වෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්න හදන්නේ අපි සෙමට බෙහෙත් වර්ග කීපයක්ම කියලා තියෙනවා. තවත් ඒ වගේම තියෙන හොඳ බෙහෙත් ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. එහෙනම් බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා. කිව්වා වගේම අද අපි කියන්න හදන්නේ සෙමට අලුත් බෙහෙතක් කට්ටිය ගොඩක් දන්නවත් ඇති මේක. අපි ඉස්සෙල්ලම බලමු සෙම සාමාන්‍යයෙන් හොයාගන්නේ කොහොමද කියලා. සතෙකුට තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඔය මුලිකම වගේ සත්තුන්ගේ රෑට බලන්න පුළුවන් සියම් අමුතු ගොරගොර සද්දයක් නිකන් ඇතුළ කැක ඇරෙනවා වගේ අමුතු ගොරගොර සද්දයක් කුකුලන්ගේ පරවියන්ගේ දෙගොල්ලොන්ගේම ටිකක් බලා ගන්න පුළුවන් කුකුලන්ගේ ටිකක් එක තදයට තියෙනවා. ඒ වගේම තමයි නහයෙන් සොටු තියර වගේ ගලනවා ගතියක් බලාගන්නත් පුළුවන් සාමාන්‍යයෙන් පරවියන්ගේ වගේ නම් නාස් පුඩුව මිරකපුවාම ඒකින් වතුර වගේ නිකන් පොඩි සෙවල වගේ එනවනම් ඒකත් සෙම මූලික ලක්ෂණයක් කියන්නේ සෙම සාමාන්‍ය සත්තුන්ට තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් අර මේ මලානික වෙලා ඉන්නවා කිසිම කුයික් එකක් නැහැ. නිකන් රොබ්බාගෙන වගේ සත්තු ඉන්නවනම් ඒකත් සෙමේ ලක්ෂණයක්. එතකොට කෑම කන්නේ නැති එක ඊට පස්සේ නිකන් අමුතු චොස් යන පොඩි සද්දයක් එන්න පුළුවන් කහිනවා වගේ ඒ වගේ දේවල් එන්න පුළුවන්. අපි කලිනුත් වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා ඔයාලට ඒක අර සාමාන්‍යයෙන් ලොකු දැනුමක් ගන්න මේ වීඩියෝ ටික බැලුවොත් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි මේ නිකන් සාමාන්‍යයෙන් මේකට අදාළ වෙන්න පොඩි විස්තර ටිකක් ඔයාලට කිව්වේ. ඊට පස්සේ සෙමින්ද තව අතුරු ප්‍රතිඵල විදියට සාමාන්‍යයෙන් බෙලි කරකොන ලෙඩේ හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් දුරට ඒක එන්න පුළුවන්. ඒවස්සේ ඔය ගෙඩි ලෙඩවලටත් බලපාන්න පුළුවන්. එකන සැමත් එක්ක එන අතුරු විදියට මේ වගේ ලෙඩ ගොඩකට මේ මුල පාදගන්න පුළුවන්. ඔයාලට මේක මුලම බලලා දැන් සාමාන්‍ය වෙහි කාලවල වගේ සෙම ගොඩක් දුරට එනවා. අපි සෙමට තමයි ගොඩක්ම වීඩියෝස් කරලා තියෙන්නේ. ඒත් මේකම තමයි අපිට මේ බෙහෙත් එක ගැන ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඕනේ. ඔයාලට ගන්න පුළුවන් බෙහෙත් එකම සත්තු බෙහෙත් කඩවල වල තියෙනවා නියොඩොක්ස් කියලා. මම මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒක අරගෙන ඉවර වෙලා සත්තුන්ට දෙන්න. මේක හරියටම දෙන්න ඕනේ දෙන්න ඕනේ ග්‍රෑම් එකක් අරගෙන වතුර ලීටර් 2කට තමයි කලවම් කරන්න ඕනේ. පවුඩර් එකෙන් ග්‍රෑම් එකක් අරගෙන ඒක වතුර ලීටර් 2කට කලවම් කරන්න ඕනේ. සතෙකුට දවසකට කියන්නේ සත්තුන්ට දෙන්න ඕනේ පැය 8ක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කූඩුවට වතුර දාලා මේ බෙහෙත් එක්ක කලවම් කරලා පැය 8ක් වගේ වතුර එක තියලා තියෙනවා. පැය 8කට පස්සේ අයින් කරන්න ඕනේ. ඒ විදිහට නොකඩවා දවස් 4ක් දුන්නාම මේක ඇති. එතකොට සාමාන්‍යයෙන් සෙම තියෙන තත්ත්වය හැමම සම්පූර්ණම සත්තුන්ගෙන් අයින් වෙලාම වගේ යනවා. ඒ විදිහට තමයි දෙන්න ඕනේ බෙහෙත් එක හරියටම ඒ ප්‍රමාණය දුන්නාම සෙම කූඩුවෙන් නැතුව යනවා. එතකොට ඔය තියෙන නම් මනම් අනිත් දෙලටත් ගොඩක් දුරට මේ මගහැරලා යනවා. මිස සාමාන්‍ය මේ ටික හොඳුනාට පස්සේ ඔයාලට මල්ටි විටමින් එකක් වගේ වතුරට දාලා දවස් කීපයක් දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔය සෙමත් එක සත්තු නිකන් අර ගොඩක් වීක් වෙලා වගේ හිටියනම් සෙම හොඳ වුණාට පස්සේ සත්තුන්ට පොඩි කුයික් එකක් ඔය ගන්න පුළුවන් මේ මල්ටි විටමින් එක වතුරට දාලා දෙනකොට. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ඔය මේ සීතල ගතිය මගහැරෙන්න උතුරලා නිවාගත්ත වතුර වගේ දෙන්න පුළුවන් නම් සත්තුන්ට තවත් හොඳයි. ඔය සෙම තියෙන සත්තුයම ඉන්නවනේ ඒක ගොඩක් අඩු වෙලා යනවා. මේ උතුරලා නිවාගත්ත වතුර වගේ දෙන්න පුළුවන් නම් ඊට පස්සේ ඔය වගේ ටී කරගත්තම සාමාන්‍යයෙන් සෙම පාලනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැන් ගොඩක් බෙහෙත් අපේ channel එකේ කියලා තියෙනවා. ඒ කියලා තියෙන ගොඩක් දේවල් අපි දීලා කියන්නේ අපි අපේ සත්තුන්ට දීපු දේවල් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් ඒවා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මොකද සමහර බෙහෙත් වර්ග සත්තුන්ට වැඩ කරන්නේ නැහැ. අපි හිතමුකෝ සෙම නිකන් උදාහරණයක් සෙම කියලා. අපි සෙමට දෙන බෙහෙත් එකෙන් ඒ සත්තුන්ට වෙන මොන හරි ලෙඩක් තියෙනවා නම් ඒ කියන්නේ අපි නොදැනුවත් දිනන සත්තුන්ට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට සෙම හොඳ වෙන්න පුළුවන්. සෙම හොඳ වුණාට ඒ සතාට ඒකින් වෙන කියන්නේ අමාරු ගතියක් මේ එන්න පුළුවන්. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම බෙහෙත් දෙනකොට අපි හොඳට සත්තු ගැන හොඳ අවධානයෙන් ඉඳලා කියන්නේ හිතුමනාවට බෙහෙත් වර්ග දෙන්නේ නැතුව ලෙඩේට අවශ්‍ය බෙහෙත විතරක් කියන්නේ හරියටම ලෙඩේ අඳුරගෙන ඒකට අවශ්‍ය බෙහෙත විතරක් දුන්නොත් සත්තුන්ව කිසි කරදරයක් නැතුව තියාගන්න පුළුවන්. නැත්නම් දැන් අපි බෙහෙත් වර්ග ගොඩක් කියලා සමහර අය ඉන්නවා ලෙඩේ ගැන හරියට දැනුමක් නැතුව මේකට මේක හොඳ ඇති කියලා හිතලා ගෙස් කරලා වගේ දෙන. එහෙම දීලා සතෙක් මැරුණොත් එහෙම ඉතින් සතත් පව් දැන්
තමන්ටනකින් පාඩුවෙන්නේ. ඒක නිසා ඔයාලා හරියට බෙහෙදක් දෙනකොට ඒක බලලා හොයලා සත්තුන්ට වෙන මුකුත් ලෙඩ නැත්තම් දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි දෙන්නේ සෙමට හැබැයි සතාගේ සෙම හොඳ වෙනවා සතාට වෙන ලෙඩක් තිබිලා ඒ සෙමට දෙන බෙහෙත් එක සතා මැරෙන්න උනත් පුළුවන්. ඉතින් ඒක නිසා පරිස්සමට තමයි මේ ඔක්කොම කරන්න ඕනේ. ඒක නිසා ඔයාලා හරියට බලලා තියෙන ලෙඩේට පමණක් බෙහෙත් කරන්න කියන කියන්නේ වෙන ලෙඩ කියන්නේ සෙම තියෙද්දි අනිත් ලෙඩවලට බෙහෙත් කරන්න යන්න එපා. සෙමට විතරක් බෙහෙත් කරන්න. එතකොට නැත්තම් සෙමට දෙන බෙහෙත් එක සතාට විස වෙලා සතාට මැරෙන්න හරි අමාරු වෙන්න හරි එහෙම දේවල් වෙන්න පුළුවන්. එක්කෝ වෙන ලෙඩකට අපි හිතමු බෙල් ලෙඩේ කියලා. බෙල් ලෙඩේට බෙහෙත් කරනකොට තව ලෙඩක් සතාට තියෙනවනම් ඉස්සෙල්ලා බෙල් ලෙඩේට විතරක් කරන්න ඕනේ. දෙක තුනටම බෙහෙත් කරන්න කිව්වොත් සතු ගොඩ දාගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලා හරියට කල්පනා කරලා බෙහෙත් වර්ග දාලා තිබ්බත් ගොඩක් බෙහෙත් දාලා තිබ්බත් හොඳ එක ලෙඩකට ඒ ලෙඩේ විතරක් නම් තියෙන්නේ සෙම තියෙන සතුට සෙමට විතරක් බෙහෙත් කරන්න. සෙමත් එක්ක තව ලෙඩ තියෙනවා නම් සෙමට තියෙන බෙහෙත් දෙනකොට රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම තමයි කියන්නේ මේ සෙම විතරක් නෙමෙයි ඕනම ලෙඩකට. ඒක නිසා ඔයාලා හරියට පැහැදිලිව ලෙඩේ අඳුනගෙන ඒකට අදාළ බෙහෙත් එකක් කරන්න කියලා ඉවරලා ආදරෙන් ඉල්ලන ගම. එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel ටික සහ WhatsApp group ඔක්කොගෙම link ටික දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒවයින් join වෙන්න. වීඩියෝ එකත් අනිත් යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.